හෙලෝ ආයිබෝ වේවා ඔයාලා සාදරයෙන් පිළිගන්නවා හැපි ලයිෆ් channel එකට. මේක පළවෙනි මූවි රිව්යු එක නිසා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ඔයාලගේ පොඩි සපෝට් එකක් දෙන්න මේ channel එක උඩට ගන්න. එහෙනම් අපි යමු මූවි එකට. අද මම ගෙනාවේ 2006 රිලීස් වුණ ද ඇන්ඩ්පූලි කියන චිත්‍රපටය. රෑක ජනපදයේ හැම කූඹියක්ම නිදාගෙන ඉන්නකොට සෑක්යාගේ පෝෂන් එක ඉවර කරන්න ඕන අන්තිම දේ හොයාගෙන යනවා. දවස් ගාණක් හෙව්වට පස්සේ මේ මායාකාරයා අන්තිමට ගිනි ස්පටික හොයා ගන්නවා. එයා ගලෙන් ඒ khනිජ ගන්නකොට ස්පින්ඩන්ට කියනවා එතන එළිය කරන්න කියලා. පහළ නිදාගෙන හිටපු අනිත් කූඹින්ට ඔළුවට ගලකට වැටෙන නිසා කරදරයක් වෙලා සෑක්ට නිදාගන්න කියනවා. ඒත් එයා එක ගණන් නොගෙන එයාගේ වැඩේ ඉවර කරන්න මහන්සි වෙනවා. විනාඩි කිහිපයකින් මායාකාරයා ගල කඩලා ටික එකතු කරගන්නවා. පහුවෙනිදා උදේ වැඩකාර කූඹි ආයෙත් වැඩට යනකොට විනාශකාරයාගෙන් බාධා එල්ල වෙනවා. කූඹිගුල තියෙන්නේ නිකල් පවුල ගෙදර පිටිපස්සේ වත්තේ. එතන තමයි ලූකස් එයාගේ දෙමව්පියෝ එක්කයි ටිෆිනි කියන එයාගේ අක්කා එක්කයි ජීවත් වෙන්නේ. මේ කොල්ලට යාළුව කවුරුත් නැහැ. අහල පහල ඉන්න අනිත් කොල්ලෝ විශේෂ නිෂ්ටියෝ නිතරම මෙයාට විහිළු කරනවා. මේ කොල්ලා තමයි පන්තියේ වයසෙන් වැඩිම කෙනා. ඒ නිසා එයාගේ ඇඟේ හයියයි මහතයි පාවිච්චි කරලා අනිත් කොල්ලන්ව බය කරගෙන ඉන්නවා. කරදර වලින් බේරෙන්න ඕනේ නේද අනිත් පොඩි උනුත් එයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ලූකස් කියට ඇදුම් ඇඳලා හිරිහැල කල්ලා මේ කොල්ලා එයාගේ කල්ලියත් එක්ක යනවා. කේන්තියෙන්ින් ලූකස් එයාගේ වතුර පිස්තෝලේ අරගෙන කූඹිගුලට පහර දෙනවා එයාගේ තරහ පිට කරගන්න. මේක එකපාරක් වෙච්ච දෙයක් නෙමෙයි. හැම වෙලේම මේ වගේ නින්දා අපහසුවට ලක් වෙනකොට කොල්ලා එයාට දැනෙන දේ පිට කරගන්න ක්‍රමයක් විදිහට කූඹිගුලට පහර දෙනවා. එතකොටම සැක් එයාව වළක්වන්න හදනවා. එයාගේ බලය පාවිච්චි කරනවා කියලා තර්ජනය කරනවා. ඒත් ලූකස් කූඹිගුලට පහෙන් ගාලා ඒක විසි කරලා දානවා. ඕවා කොල්ලත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. එයා විශ්වාස කරනවා එහෙම වුණොත් ප්‍රහාර නවතී කියලා. ඒත් එයාගේ උත්සාහයෙන් අසාර්ථක. මේ කොල්ලා මේ දෙන්නවම ඉවරයක් කරන්න හදනකොටම එයාගේ අම්මා එයාට කතා කරනවා. මේ ඉන්නේ එයාගේ අම්මා ඩෝරින්. ඩෝරින් කියනවා එයා එයාගේ මහත්තයා ප්‍රෙඩ් එක්ක එයාලගේ විවාහ සංවත්සරයේ සමනන්න රොමැන්ටික් ගමනක් යනවා කියලා. එයා ලූකස්ට සමුදෙන්න හදනකොට කොල්ලා දුකෙන් ඉන්නවා දකිනවා. අම්මා කොල්ලගෙන් අහනවා මොකද වෙන්නේ කියලා. ඒත් එයා කේන්තියෙන් ඉන්න නිසා ඉක්මනට යන්න කියනවා. දෙන්න එයාලගේ දරුවෝ ටිෆිනි ලූකසුයි ආච්චි අම්මා ඒ කියන්නේ මැමෝ අතේ තියලා යනවා. ආච්චි ඉන්නේ ගෙදර උඩ තට්ටුවේ. එයාගේ බොරුදස් සෙට් එක වත්තට වැටෙනවා. ලූකස් ඊට පස්සේ ආච්චිගේ කාමරයට යනවා බොරුදස් සෙට් එක ආපසු දෙන්න. එතකොට තමයි එයා දකින්නේ මේ වයසක ගෑනු කෙනා එයාගේ කාමරයේ නියම බලකොටුවක් හදනවා කියලා. මේකට හේතුව ඇහුවම ආච්චි අම්මා කියනවා එයා පිරිසක්වල ජීවින්ගේ ආක්‍රමණයකට ලෑස්ති වෙනවා කියලා. මේ අතරේ සෑක් ජනපදයේ එයාගේ පෝෂන් එක හදන වැඩේ කරනවා. ඒත් මොකක් හරි දෙයක් නිසා එයාගේ මායාව වැඩ කරන්නේ නැහැ. මායාකාරයා ගිනි ස්පටික අතුල්ලනවා. ඒත් බලාපොරොත්තු වුණු විදියට දියරේ පාට වෙනස් වෙන්නේ නැහැ. හෝවා එයාව සනසන්න හදනවා. ඒත් හරියටම මේ වෙලාවේ කවුන්සිලේ ප්‍රධානියා එතනට ඇවිත් දෙන්නටම බාධා කරනවා. එයා කියනවා විනාශකාරයාගෙන් නිතරම එල්ලවෙන ප්‍රහාර නිසා කැමතුක සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් අඩුයි කියලා. සැක්ට මොකක් හරි ඉසුදුමක් තියෙනවද කියලාත් අහනවා. එතකොට මායාකාරයා සහතික වෙනවා එයා ඉක්මනටම පෝෂන් එක හදලා ඉවර කරලා ජනපදයේ බේරගන්නවා කියලා. පහුවදා ලූකස් තනකොළවලට වතුර දානකොට ස්ට්‍රීට් එකපාරටම එයාලකට රචනයක් විසික් කරනවා. යන්න කලින් කොල්ල තව රචනයක් විසික් කරනවා. ඒක පත්තු වෙන්න කලින් නිවෙනවා. කේන්තියෙන් ඉන්න ලූකස් කූඹිගුල දිහා බලලා එයාගේ ඊළඟ ප්‍රහාරය සැලසුම් කරනවා. ඒ මොහොතේම සැක් එයාගේ පෝෂණ එක හදන වැඩේ දිගටම කරගෙන යනවා. එයා හොයාගන්නවා ගිනි ස්පටිකවල තියෙන පැල්ලම නිසා ඒව වැඩ කරන්නේ නැහැ කියලා. ඒ අඩුපාඩුව වහගන්න එයා රේසින් පාවිච්චි කරන්න තීරණය කරනවා. ඊට පස්සේ මායාකාරයා තවත් උත්සාහයක් දරනවා. අන්තිමට පෝෂණ එක ලෑස්ති. එයා සතුට සමරනකොටම කූඹිගුලට කඩාව දෙන සැරවතුර පහලකින් හැමෝම ගහගෙන යනවා. කූඹිගුල සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් තිබුණත් ලූකස්ට බාධා කරන්න එයාට අඳුරගන්න බැරි කෙනෙක්. එයා කියනවා එයා පරිබෝධ මර්ධකයෙක් කියලා. ස්ටෑන් බිල්ස් කියනවා ප්‍රෙඩ් නිකල් එයාගේ සේවාවන් ලබා ගත්තත් යන්න කලින් කොන්ත්‍රාත්තුව අත්සන් කරන්න අමතකුණා කියලා. ඊට පස්සේ එයා කොල්ලව කැමති කරගන්නවා තාත්තා වෙනුවට ඒ ලේවිල්ල අත්සන් කරගන්න. වතුර ගැලීමෙන් පස්සේ සැකුයි හෝවයි වතුරෙන් මතු වෙනවා. එයාලා දකිනවා ස්පින්ඩල් පෝෂන් එක බේරගත්තා කියලා. ගල්වලට යට වෙලා හිටපු කවුන්සලයේ ප්‍රධානියාව එයාලා බේරගන්නවා. ජනපදයේ තියෙන තත්ත්වය ගැන එයාලා කම්පා වෙනවා. කූඹි මේ තත්ත්වය ගැන කනස්සල්ලෙන් ඉන්නේ මොකද මේ හැම ප්‍රහාරයක්ම කිසිම හේතුවක් නැතුව එයාලගේ පැත්තෙන් කිසිම ප්‍රකෝප කිරීමක් නැතුව සිද්ධ වුණ නිසා. ඒ මොහොතේ මායාකාරයා කියනවා එයා පෝෂන් එක හදලා ඉවර කළා කියලා. එදා රෑ එයා අනිත් කූඹිත් එක්ක එකතු වෙලා එයාලගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. පොඩි කණ්ඩායම මුළු ගේම පහු කරලා ලූකස්ගේ කාමරයට යනවා. එතනට ගියාම සැක් කොල්ලගේ කනට දියරේවක් කරනවා. පෝෂන් එක ඉක්මනට වැඩ කරන්න පටන් ගන්නවා. ලොකු කුණාටුවක් මැද ඇහැරෙනකොට ලූකස් දකිනවා එයා වටේ තියෙන හැමදේම විශාලයි කියලා. එයාට තේරෙනවා එයා පොඩි වෙලා කියලා. බය වෙලා ඇඳෙන් වැටිලා චිප්ස්
පැකට් එකක් ඇතුළට වැටෙනවා. සැර අකුණක් නිසා ආච්චි අම්මා බය වෙලා ඇහැරිලා ලූකස්ගේ කාමරයට යනවා කොල්ලා හොඳින්ද බලන්න කියලා. ඒ වෙලාවේ එයා යාගේ දුරදක්නයෙන් දකිනවා එයාගේ මුණුබුරාව කූඹි අරගෙන යනවා කියලා. එයා සිහි නැති වෙලා වැටෙනවා. ගෙදරින් එළියට ගියාම කෘමීන් කොල්ලව ජනපදයේ ඇතුළට විසික් කරලා එයාව නඩු විභාගයේ තියෙන තැනට අරගෙන යනවා. හැම කූඹියෙක්ම මේ සිදුවීම බලන්න දැනටමත් බලාගෙන ඉන්නවා. මිනිස්සෙක්ව මෙච්චර ළඟින් දැකලා එයාලා පුදුම වෙනවා. මුරකාරයෝ එයාව කවුන්සිලයට ඇදගෙන යනවා. පියුගැක්ස් චෝදනා කියවෙනවා. රජින කූඹියා එන බව දැනුම් දෙනවා. එයා තමයි මිනිස්සයාට දඩුවම් දෙන්න ඕනේ. මහරජන ඊට පස්සේ තීරණය කරනවා කොල්ලව මරන්න නැතුව ඉන්න. කොල්ලව මැරුවොත් එහෙම ජනපදයේ පැවැත්ම කෙටි කාලයකට තහවුරු වුණත් ඊට ටික කාලයකට පස්සේ අනිත් මිනිස්සු එයාට පහර දෙන්න පුළුවන්. එයාලගේ අදහස තමයි ලූකස්ව කූඹියෙක් වෙන එක කොහොමද කියලා ඉගෙන ගන්නකම් එයාලත් එක්ක ජනපදයේ ජීවත් වෙන්න බල කරන එක. ඒ විදිහට එයාලට හැම කූඹියෙකුටම වඩා හොඳ අනාගතයක් හදන්න පුළුවන්. හෝවා මේ ගමනේදී තරුණයාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. පහවදා උදේම එයාලා පුහුණුවීම් පටන් ගන්නවා. ඒත් ලූකස් එයාගෙන් හැංගෙන්න හදනවා. පැනලා යන්න සැලැස්මක් හදනවා. එයා ජනපදයේ වටේ හොයාගත්ත දේවල් වලින් ඇඳුමක් හදාගන්න උත්සාහ කරනවා. හෝවාගේ උදව්වෙන් එයාට තේරෙනවා පැනලා ගිහින් වැඩක් නෑ කියලා. මොකද එයා ආයෙත් සාමාන්‍ය ප්‍රමාණයට එන්නේ කූඹි වෙන්න ඉගෙන ගත්තට පස්සේ. ඒ නිසා එයා ජනපදයේ එයාගේ තැන හොයාගන්න උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හෝවා එයාව එකතු කිරීමේ කණ්ඩායමට දාන්න හදනවා. මොකද උපදේශකයා එයාගේ හොඳම යාළුවා ක්‍රීලා. ක්‍රීලා කොල්ලව නිල් කණ්ඩායමට යවනවා. ජනපදයේ අනිත් පිරිමි සත්තුත් එක්ක. ඒ පළවෙනි පරීක්ෂණයේදී මේ හැම කණ්ඩායමක්ම එකට වැඩ කරලා බාධක මගහරවාගෙන එයාලා පැණිගල කියන ජෙලි බෝංචිය අරගෙන ආයෙත් කූඩුවට එන්න ඕනේ. මුලින්ම එන කණ්ඩායම දිනුම්. ඒත් ඒකට කණ්ඩායමේ කවුරුවත් අතරමං වෙන්න බෑ. ක්‍රීලා පිටත් වෙනවා. එයාලට මුහුණ දෙන්න වෙන පළවෙනි අභියෝගය තමයි පොළවේ තියෙන පැල්ලමක් පනින එක. නිල් කණ්ඩායමේ කූඹි එකතු වෙලා පාලමක් හදනවා. ඒත් ලූකස් තනියම පනින්න තීරණය කරනවා. ප්‍රතිඵලය තමයි එයා පැල්ලම ඇතුළට වැටිලා එයාගේ සඟයන්ට එයාව බේරගන්න සිද්ධ වෙනවා. වතුර වලක් පනින්න එයාලට ආයෙත් එකතු වෙන්න ඕනේ. ඒත් ලූකස් අහම්බෙන් කණ්ඩායමෙන් ගැලවිලා කෙලින්ම පැණිගල් ළඟට විසික් වෙනවා. කොල්ලගේ වේගය ගැන සතුටුන එයාලගේ කණ්ඩායමේ අනිත් කූඹිත් ඒ ක්‍රමය පාවිච්චි කරලා ඉක්මනටම එයාලගේ ඉලක්කයට යනවා. දැන් අභියෝගය තමයි රතු කණ්ඩායමට කලින් ජනපදයට ආපහු එන එක. ඒකට එයාලට ගලක් නගින්න ඕනේ. ඒත් ලූකස්ට කූඹියක් වගේ නගින්න බෑ. එයාගේ කණ්ඩායමේ අය එයාට උදව් කරන්න හදනවා. ඒත් රතු කණ්ඩායම මුලින්ම ඉලක්කය ළඟට ඇවිත් තරගය දිනනවා. තරගය ඉවරුනාම හෝවා කොල්ලගේ දක්ෂතාවය අගය කරනවා. ඒත් ලූකස් කියනවා එයාගේ කණ්ඩායමේ වැඩවලට දක්ෂ නෑ කියලා. එයාලා කතා කර කර ඉන්නකොට හෝවාට දැනෙනවා මොකෙක් හරි එනවා කියලා. එයා කොල්ලව ආරක්ෂිත තැනකට ඇදගෙන යනවා. ටිකකින් බබුරු කිහිප දෙනෙක් ජනපදයට ඇවිත් කණ්ඩායම කොල්ල කනවා. මේ වෙලාවේ කූඹි එකතු වෙලා එයාගේ සතුරන්ට ගල් ගහනවා. එක බබරෙක් ක්‍රීලාට පහර දෙනවා. ඒත් සැක් එයාව බේර ගන්නවා. එයා කෘමියාගේ ඔළුවට අකුණ සැරයක් ගහලා ලූකස්ව ආරක්ෂා කර කර ඉන්නකොට පහර කන හෝවාට උදව් කරන්න දුවනවා. මායාකාරයා කොල්ලගෙන් එයාට උදව් කරන්න කියනවා. ඒත් ලූකස් බය වෙලා පැනලා යන්න තීරණය කරනවා. සැක් එයාට උදව් කරන්න එනවා. නමුත් බඹරා හෝවාව අල්ලගෙන එයාව අනගෙන පියබල යනවා. එක විලෝපිකයෙක් කොල්ල පස්සෙන් යනවා. එයාට අදහසක් එනවා තනකොළ පිට්ටනියේ තිබුණු රචින්නාව පාවිච්චි කරලා කෘමයාගෙන් බේරෙන්න. ලූකස් වීදුරු කටුවක් පාවිච්චි කරලා ඉරේලිය ලනුවට යොමු කරලා රතින්නාව පත්තු කරගන්නවා. කොල්ල විවරයක් කරන්න හදන බඹරා එයාගේ බෝම්බෙට අමුණනවා. ලූකස් එක පුපුරන්න කලින් ඈතට යනවා. ඒ මොහොතේ සැක් එතනට එනවා. එයාටත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. බය වුණු හෝවා අරගෙන යන බඹරා එයාව අතෑරලා දාලා එයාලගේ රංචුවත් එක්ක යන්න තීරණය කරනවා. එයාලගේ සතුරන් ආපස්සට යනවා දැකලා කූඹි විනාශකාරයාට ගෞරවය දීලා ජනපදයේ බේරගත්තට එයාට ස්තුති කරනවා. ඒත් සැක් මේ තත්ත්වය ගැන කේන්තියෙන් ඉන්නේ. මොකද එයා දන්නවා ලූකස් ඇත්තටම උත්සාහ කරේ තමන්ව බේරගන්න විතරයි කියලා. එදා රෑ ජයග්‍රහණය සමරන්න මුළු ජනපදයේම පාටියක් දානවා. පියුගැක්ස් රෑ කෑමට පැණි ගේනවා. එයාගේ අලුත් යාළුවා කෑම රස විඳිනවා දැකලා ලූකස් ඒක කාලා බලන්න තීරණය කරනවා. එයාට ඒක හරිම රසයි. එයා ඔක්කොම කාලා ඉවරුනාම පියුගැක්ස් තව ටිකක් ගේන්න යනවා. ඒ වෙලාවේ ලූකස් දැනගන්නවා ඒව වෙනමකුත් නෙමෙයි පණුවන්ගේ අපද්‍රව්‍ය කියලා. එයාට බඩේ අමාරුවක් හැදෙනවා. එයා හොඳ වෙන්න උදව් කරන්න හෝවා එයාට මුල් කෑල්ලකුයි වතුර බින්දුවකුයි දෙනවා. ඒ බෙහෙත බිව්වට පස්සේ කොල්ලාගේ ඇඟට ටිකක් හොඳ වෙනවා. එයා ගුඩුස් එකක් අරිනවා මුළු ජනපදයටම ඇහෙන්න. රෑ කෑමෙන් පස්සේ හෝවා පියුගැක්ස් සහ ක්‍රීලා තීරණය කරනවා එයාලගේ අමුත්තාව රැජිනා අම්මාව හම්බ වෙන්න එක්කන් යන්න. එයා තමයි හැම ජනපදයකම ඉන්න රැජිනකට උපත දුන්නේ. යන අතරමඟදී ලූකස් බිත්තියේ තියෙන චිත්‍ර වගයක් දකිනවා. ඒවායින් ජනපදයේ ඉතිහාසය කියවෙනවා. අන්තිමේදී එයාලා මවුරජනගේ රූපය දකිනවා. පුරාවෘත්තයකට අනුව දවසක ආපහු එනවා. අලුත් පැණි අහසින් වැස්ස වගේ වැටෙනවා. ඒ වගේම ඒ තැන වලාකුළු වලින් හුස්ම ගන්න කෙනාගේ චිත්‍රයකුත් තියෙනවා. ඒ චිත්‍රය ගොඩක් පැරණි. ජනපදයේ ඉන්න කිසිම කූඹියෙක් ඒක තේරුම හරියට දන්නේ නැහැ.
ඒ රූපය දැක්කට පස්සේ ලූකස්ට මතක් වෙනවා එයා පලිබෝධනාශකයා එක්ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරා කියලා. එයා දුවගෙන එයක් ගෙදර යන්නේ ඒක නවත්තන්න. ක්‍රීලා කොල්ලව නවත්තන්න හැදුවත් එයා පොරොන්දු වෙනවා එයාගේ යාළුව උදව් කළොත් එයාට ඕනේ තරම් පැනිගල් ගන්න පුළුවන් කියලා. දොරන් ඇතුළට යද්දිම එයාලට ලොම්පලසක් හම්බෙනවා. ඒකෙන් එයාලගේ වේගය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ලූකස්ට අදහසක් එනවා රෝසමල් පෙටි පැරෂුට් එකක් විදියට භාවිත කරන්න. පැති මේසයක් උඩ නැගලා එයාලා හැමෝම පෙත්තක් අරගෙන ඒකට පනින්න කොල්ල අන දෙනකම් බලාගෙන ඉන්නවා. මෙහෙම කරද්දි පෑන් එකෙන් එයාව තල්ලු වෙලා කාමරේ පහු කරන්න පුළුවන් වෙනවා. හැබැයි පියුගැක්ස් පස්සට වෙලා පෑන් එකේ තටුවස්සට වැටෙනවා. වාසනාවකට එයා පණ පිටින් එළියට එනවා. කණ්ඩායම කුස්සියට ළඟා වෙනවා. එතන එයාලට ජෙලි බීන්ස් හම්බ වෙනවා. ලූකස් ෆෝන් එක ගාවට දුවනවා. පියුගැක්ස් සහ ක්‍රීලා කැන්ඩි ටික ගන්නවා. කොල්ල ස්ටෑන් කියන පලිබෝධනාශකයාගේ නම්බර් එක ඩයල් කරනවා. අන්තිම නම්බර එක වැරදියට ගහනවා. ෆෝන් එක රින් වෙනවා. පීසා කඩේක සේවකයෙක් උත්තර දෙනවා. ලූකස් හිතන්නේ එයා ස්ටෑන් එක කතා කරනවා කියලා. එයා කොන්ත්‍රාත්තුව අවලංගු කරන්න ඕනි කියලා කියනවා. කෝල් එක ඉවරුනාම එයාට සහනයක් දෙනවා. ඒත් ෆෝන් එක ආයෙත් රින් වෙනවා. ටිපිනි උත්තර දෙන්න එනවා. එයා කෝල් එක තියලා බලද්දි දකිනවා පියුගැක්ස් ජෙලි බීන්ස් එකක් ගන්නවා. එයා පියුගැක්ස්ට පාර දෙනවා. එයාගේ අරමුණ ඒ පිළිකුල් ක්‍රමයාව මරට දාන එක. ඒත් ආච්චි ඇවිල්ලා එයාව නවත්වනවා. ආච්චි බයයි කෙල්ල ලූකස්ව පාගයි කියලා. මොකද එයා දන්නවා එයාගේ මුණුපුරා කූඹියක් ගානට පුංචි වෙලා කියලා. කොහොම හරි මෙතනින් බේරිලා 4 දෙනා කූඹිගුලට ආපහු එද්දී කරවල වැටිලා. සැක් හෝවාව දැකලා ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මේ සැක් එයාගේ පෙම්වතිය කිසිම පැහැදිලි කිරීමක් නැතුව අතුරුදහන් වුන නිසා කනස්සල්ලෙන් තමයි හිටියේ. එයාලා මිනිස්සෙක් ගෙදර හිටියා කියලා දැනගත්තම සැක්ට ගොඩක් තරහ යනවා. මොකද ඒ තැන ගොඩක් භයානක නිසා තහනම් කරලා තිබුණේ. ලූකස් ආයෙත් හෝවාව අනුතරේ දානක නවත්තන්න ලූකස්ට ආයේ ලොකු වෙන මැජික් දියරේ දෙන්නේ නැහැ කියලා කොල්ලට තර්ජනය කරනවා. බය වුණ කොල්ලා එතනින් යනවා. සැක් ජනපදයට ඇතුල් වෙනවා. එයාගේ පෙම්වතා තනියම ඉන්නවා දැකලා හෝවා ලූකස් කොහෙද කියලා අහනවා. මායාකාරයක් කියනවා එයා ගියා කියලා. මුලින්ම හෝවාට තරහ ගියත් පස්සේ සැක් ගැන කලකිරිලා ලූකස් පස්සේ යනවා. පියුගැක්ස් සහ ක්‍රීලත් එයා එක්ක යන්න තීරණය කරනවා. මොකද එයාලා දන්නවා කොල්ලට තනියම රෑ කාලය ගෙවන්න බැරි වෙයි කියලා. මේ අතර ලූකස් වැවක් අයින ඉඳගෙන එයාට කවදාවත් ගෙදර යන්න බැරි වෙයි කියලා හිතලා දුක් වෙනවා. ඒ මොහොතේ එයාට කුරුමිනියෙක්ව හම්බ වෙනවා. ලූකස් මූණ හොදනකොට ඒ කුරුමිනියා අතුරුදහන් වෙනවා. කොල්ලා ඒ කුරුමිනියාව හොයද්දී එයා දැනගන්නවා ඒ වැවේ ගෙම්බෙක් හැංගිලා ඉන්නවා කියලා. සතා එයාව ගිලින්න ලෑස්ති වෙලා ඉන්නේ. එයා දිව පාවිච්චි කරලා කොල්ලව කට ඇතුළට අදින්න හදනවා. ලූකස් දුවනකොට එයාගේ යාළුවා එයාව හොයා ගන්නවා. හැමෝටම උබේ ජීවියාගෙන් බේරෙන්න දුවන්න වෙනවා. කූමි ටික සෝඩා කෑන් එකක් උඩ නැගලා බේරෙනවා. හැබැයි ලූකස්ට එහෙම කරන්න බෑ. එයා ආපහු ලිස්සල වැටිලා ගෙම්බගේ කට ඇතුළටම වැටෙනවා. හෝවා කොල්ලගේ මරණය දැකලා දුක් වෙනවා දැකලා එයාට වරදකාවේ හැඟීමක් ඇති වෙලා මැදිහත් වෙන්න තීරණය කරනවා. ලූකස්ට හම්බුණ කුරුමිනියා කණාමැදිරියෙක් සහ මදුරුවෙක් එක්ක ගෙම්බගේ බඩ ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ කොල්ලත් එතනට එනවා. ඒ පිළිකුල් දියරය මැද මැරිච්ච කුමියෙක්ව දැකලා හැමෝම බය වෙනවා. එතනින් යන්න ඕනේ නිසා එළියේ ඉන්න සැක් ගෙම්බව කුපිත කරන්න එයාවත් ගිලින්නයි කියන අදහසින්. එයා අතේ මුලක් තියාගෙන ඉන්නේ ඒක පාවිච්චි කරලා ලූකස්ව බේරගන්න. එයාව ගිලගත්ත ගමන් එයා ඒ මුල සතාගේ බඩ ඇතුළට ඔබනවා. ඇසිඩ් එක බුබුලු දාන්න පටන් ගන්නවා. තප්පර ගානකින් ගෙම්බ ගුඩුස් අරිනවා. ලූකස් සහ අනිත් කුමීන් එළියට විසික් වෙනවා. මේ වෙලාවේ නිතරම කේන්තියෙන් ඉන්න මතුරුවා එයාගේ නිදහස සමරනවා. ඒත් ටිකකින් එයාව තවත් ගෙම්බෙක් කනවා. සැක් සහ ලූකස් අනිත් කූඹිත් එක්ක එකතු වෙනවා. හෝවා එයාගේ පෙම්වතාට සමාව දෙනවා. එයාලා ජනපදයෙන් ගොඩක් දුර ඉන්න නිසා කඳවුරු ගහන්න තීරණය කරනවා. උදේ පියුගැක්ස් තමයි ඉස්සෙල්ලාම ඇහැරෙන්නේ. එයා දකිනවා මවුරජන ජනපදයට ලං වෙනවා. ඒ මොහොතේ එයා සතුටින් කෑ ගහන්න පටන් ගන්නවා. එයාගේ යාළුවෝ ඉක්මනට ඇහැරෙනවා. යෝධ කූඹියා දිහා බලද්දි ලූකස් දැනගන්නවා ඇත්තටම ලං වෙන්නේ පලිබෝධනාශකයා ස්ටෑන් කියලා. මේ වෙලාව එයාට තේරෙනවා කොන්ත්‍රාත්තුව අවලංගු කරන්න හදපු එයාගේ සැලැස්ම අසාර්ථක වෙලා කියලා. සැක් ඉක්මනටම තොප්පිය දාපු මිනිහයාව වලාකුළු වලින් හොස්ප ගන්න කෙනා කියලා අඳුර ගන්නවා. එදා ජනපදයේ හැම සමාජිකයෙක්ම මවුරජනකේ පැමිණීම ගැන සතුටින් ඉන්නේ. ඒත් සැක් ඇවිත් එයාලට ඇත්ත කියනවා. ලූකස් කියනවා ඒ මිනිහයා වස සහ ස්ප්‍රේ පාවිච්චි කරලා ජනපදේ ඉවරයක් කරන්න යනවා කියලා. එයා මේ ඔක්කොම දන්නේ කොහොමද කියලා ඇහුවම කොල්ලා හෙලි කරනවා ඒ කලිදෝතනාශකයාව කුලියට ගත්ත එයා කියලා. මේක ඇහුවම කවුන්සලයේ ප්‍රධානියා මුරකායන්ට එයාව නැති කරලා දාන්න අන කරනවා. ඒ ලූකස්ට අදහසක් එනවා. කොල්ලා යෝජනා කරනවා එයාව පුංචි කරා වගේම සැක් මැජික් ජෙරේ පාවිච්චි කරලා ස්ටෑන්වත් පුංචි කරන්න කියලා. එයාලා ඒකට බඹරුන්ගේ කූඩුවට යන්නේ උදව් ඉල්ලන්න. මොකද එයාලගේ ජීවිතත් අනතුරේ තිබුණේ. බඹරු තීරණය කරනවා පලිබෝධනාශකයන්ගෙන් බේරෙන්න කූඹින්ට උදව් කරන්න. බඹරුන් පිට නැගගත්තු කූඹි මිනිහයාගේ ඔළුවට පියාඹනවා.
ඒත් එයාලා දකිනවා එයාගේ කන් ඉයර්ෆෝන් වලින් ආරක්ෂා කරලා තියෙනවා කියලා. මේ වාසියත් එක්ක ස්ටෑන් එයාට පහර දෙන හැම ක්‍රෝමියක්ම අයින් කරගන්නවා. එයාගේ උපකරණ ආයෙත් පිරවීමේදී මිනිස්සයා ඉයර්ෆෝන් ගලවනවා. ලූකස් පහර දෙන්න ලං වෙන්න හදනවා. හැබැයි එයා නැගලා හිටපු බඹර බිමට වැටෙනවා. ඒ නිසා එයා මිනිසයාගේ ඔළුවටට වැටෙනවා. එතන ලූකස් දකිනවා ලොකු හිස්සරි ප්‍රමාණයක් අතර ජීවත් වෙන උකුණු දුසිම් ගණනක්. මේ වෙලාවේ ස්ටෑන් ඔළුව කසනවා. ලූකස් පැනගන්න එයාගේ මුහුණ උඩට පනිනවා. කොල්ල අන්තිමේදී මිනිසයාගේ නහය ඇතුළට වැටෙනවා. ඒත් ස්ටෑන් නහය පිමිද්දී එළියට විසික් වෙනවා. වාසනාවකට හෝවා ළඟ ඉඳලා ලූකස්ව අරගෙන යනවා. හැමදේම හොඳයි වගේ පෙනෙද්දි එයාලට පහර දීමක් එල්ල වෙලා බිමට වැටෙනවා. බඹර හෝවා උඩ ඉන්නේ. දෙන්නටම හෙලවෙන්න බෑ. දුම ලං වෙනවා දැකලා ලූකස් පැනලා යන්න හිතුවත් එයාට මතක් වෙනවා කූඹි කණ්ඩායමක් විදියට වැඩ කරනවා කියලා. එයා එයාගේ කණ්ඩායම දාලා යන්න බෑ කියලා කියනවා. එයා බඹරාව අද්දකින් උස්සලා හෝවාව නිදහස් කරනවා. එතකොට තුන්දෙනාටම පැනලා යන්න පුළුවන්. ඉස්සරහට යද්දි එයාලට තැපැල් පෙට්ටිය හම්බ වෙනවා. හෝවා ඒක උඩට නගිනවා. ලූකස් ළඟින්ම පස්සෙන් එනවා. පෙනෙන විදියට එයාව දුමින් ගිලගත්ත වගේ. ඒත් හැමෝම පුදුම කරමින් එයා ලී කණුව උඩට නැගලා එයාගේ සහ බබරගේ ජීවිතේ බේර ගන්නවා. සැක් එක්ක ගියාට පස්සේ එයාලට අලුත් සැලස්මක් තියෙනවා. ස්ටෑන්ගේ කනට මැජික් දියරේ වක් කරනවා වෙනුවට එයාලා තීරණය කරනවා බඹරාගේ විෂතලවල මැජික් දියරේ ගන්න. ඊට පස්සේ ඒක පලිබෝධනාශකයාගේ පස්ස පැත්තට විදිනවා. තප්පර ගානකින් මිනිස්සයා නගලන්න පටන් අරගෙන පුංචි වෙනවා. ස්ටෑන් කෝබියක්ගේ ගානට පුංචි නොවුනත් එයා දැන් පොඩි ළමයෙක්ගේ උසයි. දැන් සතුරා අනාරක්ෂිත නිසා බේරුණු බඹරු එකතු වෙලා එයාට පහර දෙනවා. එයාගේ වෑන් එකට නගින්න බැරි තරම් කොට නිසා මනුස්සයා බයිසිකලයක් හොරකම් කරලා ඒකෙන් පැනලා යනවා. ප්‍රහාරය අවසානයේ කූප් ජනපදයට ආපහු ඇවිත් ලූකස්ව එයාලා ගැලුම්කරුවා විදිහට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ රැජින ඇවිත් එයාට නිදහස දෙනවා. යන්න කලින් කොල්ලා එයාගේ යාළුවන්ගෙන් සමුගන්නවා. සැක් එයාට ලොකු වෙන මැජික් දියරේ දෙනවා. හෝවාගෙනුත් සමුගත්තට පස්සේ කොල්ලා එළියට ගිහින් දියරේ බීලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එයාගේ ආච්චි දුරදක්නයෙන් බලාගෙන ඉඳලා ලූකස් ආපහු ආපු එක ගැන සතුටු වෙනවා. පැය කිහිපයකට පස්සේ නිකල් පවුල එයාලගේ චාරිකාව අවසන් කරලා ආපහු වෙනවා. කොල්ලා දුවලා ගිහිල්ලා එයාගේ අම්මාව පදා ගන්නවා. දෙමව්පියෝ බඩු තියන්න ඇතුළට යද්දී ස්ටීව් සහ එයාගේ කල්ලිය ලූකස්ට විහිළු කරන්න එනවා. හැබැයි කොල්ලා බය වෙන්නේ නැහැ. එයා ස්ටීව්ට මුහුණ දෙන්න තීරණය කරනවා. ස්ටීව් නිකීට තරහ ගිහින් එයාට ගහනවා කියලා තර්ජනය කරනවා. ඒ නිසා ලූකස් දුර්වල ළමයි එක්ක එකතු වෙලා අසල්වැසියාගේ පීඩනයට විරුද්ධව සටන් කරන්න අවස්ථාවක් හොයා ගන්නවා. පොඩි අයත් උද්යෝගිමත් වෙලා ස්ටීව් පස්සේ දුවනවා. ස්ටීව් පැනලා යනවා. එයා ලොකු බයගුල්ලෙක් කියලා ඔප්පු කරමින්. එයාලා තවදුරටත් ඒ දාමරිකාගේ පාලනයට යටත් නැති නිසා එයාලා ලූකස්ට සෙල්ලම් කරන්න කතා කරනවා. ඒත් යන්න කලින් කොල්ලා කූඹිකුල වටේට ජෙලි බීන්ස් ගොඩක් විසික් කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ චිත්‍රපටය ගැන මොකද හිතන්නේ? ඒ ගැන ඔයාලගේ අදහස පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන දෙයක් නැත්නම් ඉමෝජියක් හරි අනිවාර්යයෙන්ම දාන්න මේ channel එක පොඩ්ඩක් උඩට ගන්න. වීඩියෝ එකට කැමති නම් like කරලා තවත් චිත්‍රපට රිව්‍යු බලන්න මාව subscribe කරන්න. එහෙනම් ඊළඟ වතාවේ හමු වෙමු. සුබ දවසක් හැමෝටම.